ඉන්දියාවේ යමුනා නදිය ඉවුරේ සුදු ගිරිගැරණ වලින් හදපු විශ්ම ධනවන ගොඩනැගිල්ලක් තමයි මේ තාජ් මහල් කියන්නේ. ඉතින් අදටත් ලෝකෙ වෙන කිසිම නිර්මාණයකට සම කරන්න බැරි සදාතනික ආදරයක අන්තිම සාක්ෂියක් තමයි මේක. ඔය මීට කලින් දැනගෙන හිටියද මේක පිටිපස්සේ හැංගිච්ච රහස මොකක්ද කියලා? ඇත්තටම මේක පිටිපස්සේ තියෙන්නේ මහා බලයක් තිබ්බ අධිරාජ්‍යයේ හදවත බිඳී ගිය කතාවක්. සැබෑ ආදරය වෙනුවෙන් කොටි ගාණක් නිකන් කරලා හදපු මේ ස්මාරකය අද ලෝක පුදුම 7න් එකක් වෙලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ සුන්දර ගොඩනැගිල්ල පිටිපස්සේ හැංගිච්ච අතිශය දුක්ඛිත වගේම ආදරේ පිරුණු අතීත කතාව ගැන. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මොකදලෝ අපේ YouTube channel එකත් එක්ක දිගටම. ඉතින් 17 වෙනි සියවසේ තමයි මේ කතාව පටන් ගන්නෙ. මේ කාලේ ඉන්දියාව පාලනය කරන්නේ ලෝකයේ බලවත්ම හා ධනවත්ම රාජවංශයක් වෙච්ච මුගල් කියන අධිරාජ්‍යයක්. ඉතින් මේ මුගල් රාජ පරම්පරාවේ පස්වන අධිරාජ්‍යය තමයි මේ ෂාජහාන් කියන්නේ. මේ ෂාජහාන් දක්ෂ සෙන්පතියෙක් වගේම කලාවට ගෘහ නිර්මාණ ශිල්පයටයි දැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. ෂාජහාන්ගේ ජීවිතය මුණිය පර්සියානු සම්භවයක් සහිත මුම්තාස් මහල් කියන මුස්ලිම් කුමාරිකාවක්. ඇගේ මුල් නම තමයි ආර්ජමාන් බානු බේගම් කියන්නේ. ඇය ගොඩාක් රුමත් වගේම ගොඩාක් බුද්ධිමත් තරුණියක් කියලා ඉතිහාස කතාවල ලියවෙලා තියෙනවා. අතරම ෂාජහාන්ගේ මුම්තාස් මහල්ගේ මුණ ගැසීම කොහොම එකක් වෙන්න ඇත්ද? ඉතින් මේ අසම සමග්‍රම කතා පටන් ගන්නේ වෙළඳපොළකින්. ෂාජහාන් කුමාරයා ඇය මුලින්ම දකින්නේ අග්‍රා වෙළඳපොළ ඇය සේදා පබළු විකුණමින් ඉන්නකොට. ඉතින් දැක්ක ගමන් පළමු මොහොතේම ඈත් එක්ක ආදරෙන් බැඳෙන ෂාජහාන් කුමාරයා ඇය විවාහ කරගන්න අවුරුදු 5ක් වගේ පස්සෙන් ගිහිල්ලා තියෙනවා. ෂාජහාන් කුමාරයාට වෙනත් බිසෝවරුන් හිටියත් මේ මුම්තාස් මහල් ඇගේ ආත්ම සහකාරය වගේම විශ්වාසවන්ත උපදේශිකා විදිහට ගොඩාක් පුංචිම කාලෙකින් පත් වෙලා තියෙනවා. ෂාජහාන් කුමාරයාගේ ජීවිතයෙන් විච්ච ඇයට ෂාජහාන් කතා කරලා තියෙන්නේ මුම්තාස් මහල් කියලා. ඇත්තරම් මේකේ තේරුම මොකක් වෙන්න ඇද්ද? ඔහුගේ ජීවිතයෙන් විච්ච ඇයට ෂාජහාන් නිකන් නමකින් කතා කරා වෙන්න බෑනේ. ඔව් ඔයා හරි. ඇත්තරම් මුම්තාස් මහල් කියන එකේ තේරුම වෙලා තියෙන්නේ මාලිගාවේ මැණික කියන අර්ථය. මේ ආදර කතාව සාමාන්‍ය ආදර කතාවකට එහා ගිහින් එක දේශපාලන බැඳීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මුම්තාස් මහල් රාජ්‍ය කටයුතු වලදී අධිරාජ්‍යයට රහසිගතව උපදෙස් දීලා තියෙනවා. ෂාජහාන් අධිරාජ්‍යයට ඇය කෙරෙහි කොච්චරනම් විශ්වාසයක් තිබ්බද කියනවා නම් රාජකීය මුද්‍රාව, ඒ කියන්නේ රොයල් සෙල් එක පවා රජතුමා ඇයට දීලා තිබ්බා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයකම තේරුම් යන්නේ රාජ්‍ය වැදගත් තීන්දුව తీරන ගද්දියට ප්‍රබල බලපෑමක් කරන්න තරම් බලය ෂාජහාන් රජතුමා ඇයට දීලා තිබුණා කියන එක. ඉතින් මෙහෙම ටිකෙන් ටික කාලෙ ගෙවිලා යද්දී මුම්තාස් මහල් ළමයි 13ක් බිහි කරපු ආදරණීය මාක් වෙනවා. අය වෙනත් කාන්තාවන් වගේ අලංකාරයට පමණක් සීමා වෙන්නේ නැතුව මුගල් අධිරාජ්‍ය බලය පිටිපස්සේ හැංගිච්ච සදා ශක්තිය විදිහට ෂාජහාන් අධිරාජ්‍යගේ හදවතේ කිරුළු පැලඳා. අර කතාවටත් කියන ඔයාලා අහලා තියෙනවද එක්කුණ හැමෝම දවසක වෙන්නනවා කියලා. ඔව් මේ අසමසම ප්‍රේම කතාවටත් නවතින ටික තියලා වෙන්නේ මේ කාලය හරි ඉක්මනට උදා වෙනවා. 1631 වසරේදී ඔන්න ෂාජහාන් කුමාරයා කැරල්ලම් මැලන් ඩෙකාන් කියන ප්‍රදේශයට තම හමුදාවත් එක්ක යනවා. ඉතින් පුරුදු විදිහට මුම්තාස් මහල් ගමනට එක් වෙනවා. මේ ගමනට එක් වෙද්දීත් මුම්තාස් මහල් ඉන්නේ එයාලගේ 14 වෙනි දළමයා කුසේ තියාගෙන. මේ ගමන අතරතුර බුර්හාර්පුර කියන කඳවුරේ ඇය ඔවුන්ගේ 14 වෙනි දරුවා බිහි කරනවා. ඒත් හීනෙන්වත් හිතන්නේ නැති කේදනේ එනමක් අත්තර දෙමින් දරුවා බිහි කරාට පස්සේ ඇති වූ සංකූලතා නිසා මුම්තාස් මහල් ඛේද ජනක ලෙස මිය යනවා. ඇය මිය යන විට ඇගේ වයස අවුරුදු 38යි. අධිරාජ්‍යගේ ජීවිතයෙන් විච්ච ඇය මිය යාම අධිරාජ්‍යයට කොතරම් බලපෑවද කියනවා නම් මාස කිහිපයක් වැනි කෙටි කාලෙකින් ඔහුගේ හිස කෙස් රැවුල හිම වගේ සුදු වුණා කියලා තමයි අතීත කතාවල කියන්නේ. අත්තර ඊට පස්සේ කාලේ මුගල් අධිරාජ්‍ය කළු අලාවකින් වහගත්තා වගේ මුගල් අධිරාජ්‍ය මහා ශෝක කාලයක් ආරම්භ වෙනවා. ඉතින් මේ විශාල අධිරාජ්‍ය නායකයා විච ෂාජහාන් එයාගේ පුද්ගලික වේදනාව ඉස්සරහා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා.
ඒ වුණාට මුම්තාස් මහල් ඇගේ මරණයට කලින් අධිරාජ්‍යයෙන් පොරොන්දු 4ක් අරගෙන තියෙනවා. ඒ පොරොන්දු 4න් එකක් තමයි ලෝකෙ මීට කලින් තිබ්බේ නැති සොහොන්ගයක් ඈ වෙනුවෙන් ඉදි කරනවා කියන එක. ඉතින් ෂාජහාන්ගේ ජීවිතයෙන් වෙච්ච ඇගේ අන්තිම කැමැත්ත ශ්‍රේෂ්ඨ විදිහට ඉටු කරන්න ෂාජහාන් හිතා ගන්නවා. ඇගේ මරණයෙන් කඩාවැටුණු ෂාජහාන්ගේ දුක හැඟීම් ලෝකෙ මීට පෙර නොතිබුණ විශිෂ්ටත මිල අධික සොහොන්ගයක් හදන්න යොදාගෙන තියෙනවා. ඒක හදන්න අධිරාජ්‍ය විශාල ධනය තමයි අරන් තියෙන්නේ. මේක තමයි කාන්තාවක් වෙනුවෙන් ඉදි කරපු ලෝ විශාලතම සොහොන්ගේ බවට පත්වන්නේ. මේක ඉදිකිරීම් කටයුතු 1632 අවුරුද්දේ තමයි පටන් ගන්නෙ. ඒ වගේම මේක හදලා ඉවර කරන්න අවුරුදු 22ක් වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විශ්මිත නිර්මාණ හදන්න ඉන්දියාව, පර්සියා, මධ්‍යම ආසියාව පුරාම හිටපු දක්ෂතම කලාකරුවනුයි ගෘහ නිර්මාණ ශිල්පිනුයි 20000කට වඩා වැඩි පිරිසක් අරගෙන තියෙනවා. මේක හදන්න ඕන කරපු බඩු ගේන අලි ඇතුන් 1000කට වඩා වැඩියෙන් යොදාගෙන තියෙනවා. මේ ගොඩනැගිල්ල හදන්න ගත්ත සුදු හිරිගරුඬ ගෙනත් තියෙන්නේ කිලෝමීටර් 400ක් ඈතින් තිබ්බ රාජස්ථානයේ මක්රානා කැණීම් බිම් වලින්. තව මේක හදන්න ඕන වුණ නිල් මැණික් ටිබෙටයෙන්ද පත්මරාග වගේ මැණික් ශ්‍රී ලංකාවෙනුත් ගෙන්නගෙන තියෙනවා. ඉතින් මේ තාජ් මහල මොගල් අධිරාජ්‍ය ධනයෙන් හදපු පර්සියානු වගේම ඉස්ලාමීය ශෛලීන්ගෙනුත් මිශ්‍ර වෙච්ච නිර්මාණයක්. මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි පරිපූර්ණ සමමිතිය බව කියලා තමයි විචාරකයන් කියන්නේ. මේකේ තියෙන අනෙක් විශේෂම ලක්ෂණය තමයි ගොඩනැගිල්ලට එළියෙන් තියෙන මිනාර 4. මේක විශේෂ වෙන්න හේතුව තමයි මේක හදලා තියෙන්නේ පොඩ්ඩක් විතර ගොඩනැගිල්ලෙන් එළියට ඇවෙන විදිහට. ඒකට හේතුව තමයි භූමිකම්පාවක් ඇති වුණොත් ඒ මිනාර 4 සොහොන්ගයට වැටෙන්නේ නැතුව ඒක ඉවතට වැටිලා ගද්ද කුටීර එහෙමත් නැත්නම් මැද කුටීර ආරක්ෂා කරගන්න එක. ඉතින් මේ විශිෂ්ට ගෘහ නිර්මාණයේ පැසසුම මේකේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වෙච්ච උස්තාද් අහමඩ්ටද හිමි වෙනවා. ඔයාලා දන්නවද මේකේ තවත් හරි අපූර්ව දෙයක් වෙනවා. ඒ තමයි බලන වෙලාව අනුව පාට වෙනස් වෙන එක. හිරු උදාවේදී රෝස පාටින්, දවල් කාලේදී කිරිසිදු පාටින්, හඳ එළිය වැටලා තියෙන වෙලාවට රන්වන් පාටිනුත් පේන එක. ඇත්තටම මේකට හේතුව විදිහට කිරිගරුණවල සිදුවන වෙනස්කම් කියලා තමයි විචාරකයන් හොයාගෙන තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔය විදිහට තාජ් මහල් හදලා ඉවර කරාට පස්සේ ෂාජහාන්ට උනේ තවත් ජීවිතේ ඛේදනීය හැරවුමකට මුහුණ දෙන්න. 1658 අවුරුද්දේ ෂාජහාන්ගේ පුතා වෙච්ච ඕරංගසේබ් බලය අල්ලගෙන එයාගේ පියා වෙච්ච ෂාජහාන් අධිරාජ්‍යාව ආග්‍රා කොටුවේ සිරගත කරනවා. ඊට පස්සේ ෂාජහාන් එයාගේ ජීවිතේ අන්තිම අවුරුදු 8 ගත කරලා තියෙන්නේ එතනින් යමුනා ගංගාව එක්කම තිබ්බ එයා එයාගේ ආදරය වෙනුවෙන් හදපු තාජ් මහල් දෙස බලාගෙන ඉඳලා කියලා තමයි අතීත කතාවල කියන්නේ. ඉතින් ඔහම දවස් ගෙවලා ගිහින් 1666 දී ෂාජහාන් මිය යනවා. ඉතින් ෂාජහාන්ගේ දේහයත් එයාගේ ආදරය වෙනුවෙන් හදපු සොහොන්ගේම මුම්තාස් මහල් ළඟින්ම තැන්පත් කරනවා. ඉතින් ඒ නිසා අදට තාජ් මහල් කියන්නේ සොහොන්ගයක් විතරක් නෙවෙයි. ඒක සදාකාලික ආදරේ ප්‍රතිබිම්බයක්ද වෙනවා. ඉතින් තාජ් මහල් ලෝකුරුම අඩවියක් වගේම අද වෙනකොට නවලෝක පුදුම 7න් එකක් විදිහට නම් කරලා තියෙනවා. තාජ් මහල් අපිට සිහිගන්වන්නේ බලවත් අධිරාජ්‍යයන් තුලත් වඩාත් කල්පවතින අමරණීය ස්මාරක හදවතින්ම ගොඩනගෙනවා කියලායි. ඉතින් ආදරයක් නිසා හදපු මේ ආශ්චර්යමත් නිර්මාණය අදටත් මිලියන ගාණක් නරඹන්නන් විශ්මයට පත් කරන්න සමත් වෙලා තියෙනවා. තවත් මේ වගේ විශ්ම පිරුණු වීඩියෝවක් මවිතවා තුලින් අරන් එනකන් අදට අපි ගිහින් එන්න ඔබට සුබ දවසක්.